අපි හරිම පරාර්ථකාමී ජාතියක්. මොකද මේ එහෙම කියන්නේ? අපි හැමදාම දුක්ුනේ අනුන් වෙනුවෙන්. නේද? ඔයා වෙනුවෙන් දුක් වෙච්ච අවස්ථාවකට වඩා ඔයාගේ ජීවිතේ ගොඩක් වෙලාවට ඔයාට තියෙන්නේ අනුන් හින්දා දුක් වෙච්ච අවස්ථාවක් නේද? හැම දෙයකටම අපි තව කෙනෙක් නිසා තමයි අපේ ජීවිතේ දුක් වෙන්නේ, අපි අඬන්නේ නේද? ඒ වගේම අපි තීරණ ගන්නකොට ගොඩක් වෙලාවට හිතන්නේ එයා මොනවා කියයිද දන්නේ, අරයා මොනවා හිතයිද දන්නේ, ගමේ මිනිස්සු මොනවා හිතයිද දන්නේ, ඔෆිස් එකේ අය මොනවා හිතයිද දන්නේ නේද? ඒ වගේ නේද? එයා කැමති විදිහ මේකද දන්නේ. අම්මයි තාත්තයි කියන්නේ ඒ විදිහ වෙන්න ඕනේ. මෙන්න මේ වගේ හැම වෙලාවෙම අනිත් අය මත නේද අපි අපේ තීරණ ගන්නේවා, අපි දුක් වෙනේවා, මේ හැමදේම තීරණය කරන්නේ. ඉතින් මෙහෙම කරන්න ගියොත් අපි ජීවිතේ අපේ සතුට දීලා තියෙන්නේ. සතුටේ තීරණ ගන්න දීලා තියෙන්නේ. අපේ දුක මේ හැමදේම අපි දීලා තියෙන්නේ තව කෙනෙක් ගාවට. තව කෙනෙක් තුල තමයි මේ දේවල් ඇති කරලා තියෙන්නේ. ඒකෙන් අපි සතුටින් ඉන්නවට වඩා අපි දුක් වෙනවා. හොඳට මතක් කරලා බලන්න. ඔයාගේ ජීවිතේ ගොඩාක්ම දුක් වෙලා තියෙන්නේ. එයා, අරයා, මෙයා එයාලා ගැන හිතලා නේද? එහෙමනම් අපි සතුට වෙන්න අපිව හේතුවක් කරගෙන තියෙන්නේ බොහොම පුංචි අවස්ථාවක්. ඉතින් මේ තත්ත්වයෙන් අයින් වෙලා ජීවිතයේ සතුට ඔයා තුලින් හොයාගන්න. ඔයාගේ ජීවිතේ ඔයා පමණක් මොඩල් එක කරගෙන ඔයාගේ ජීවිතේ තීරණ ගන්න. ඔයාට හොඳ විදිහට ජීවිතේ ගත කරන්න හිතුවොත් ඔයාට ඔයාගේ සතුට හොයාගන්න පුළුවන්. තව කෙනෙක් ගාව ඔයාගේ සතුටේ යතුරු එතන තියලා තිබ්බොත් හැමදාම ඔයාට දුක විතරයි. මොකද ඔයාට ඕනේ විදිහට දේවල් සිද්ධ වෙන්නේ, කරන්න පුළුවන් වෙන්නේ ඒ ඔයාට විතරයි. තව කෙනෙකුට ඔයාට ඕන දේවල් කරන්න බෑ. අනිත් එක තමයි ජීවිතය කියන්නේ හරිම ලස්සන දෙයක්. ඒ ලස්සන විඳින්න ඔයාගේ ජීවිතේ සතුට ඔයා තුලින් දකින්න. එතකොට ඒ ලස්සන ඔයාට විඳින්න පුළුවන්. ඉතින් එහෙනම් අදින් පස්සේ අරයා ගැන මෙයා ගැන අරයා හිතයි මෙයා හිතයි කියලා මෙන්න මේ දේවල් වලට පරාර්ථකාමී වෙන්න එපා. පරාර්ථකාමී වෙන්න ඕන තැනදී පරාර්ථකාමී වෙලා ඔයාගේ ජීවිතේ තීරණ ගන්න ඔයාට ඕන විදිහට. ඔයාගේ සතුට අනිත් අය නිසා නැති කරගන්න හිතන්න එපා. ඔයාගේ සතුට ඔයා ළඟ තියාගන්න.